අපි දන් දීලා ප්‍රාර්ථනා කරනවනේ. ඒ ප්‍රාර්ථනා කළාට සමහර වෙලාවට පින්නතුනි එක ප්‍රාර්ථනාවක්වත් ඉටු වෙන්නේ නැහනේ. අපි කොච්චර දන් දෙනවදනේ? කොච්චර ප්‍රාර්ථනා කරනවද? ඒ වුණාට එක ප්‍රාර්ථනාවක්වත් ඉටු වෙන්නේ නැහැ. දවසක් සක්දෙව් රජුරෝ බුදුහාඳුරන්ගේ ওই ප්‍රශ්නේ අහුවනේ. මනුස්ස ලෝකේ මිනිස්සු හරියට දන් දෙනවා. දන් දීලා බුදුහානේ ප්‍රාර්ථනාත් කරනවා. ඒ වුණාට බුදුහානේ ඒක ප්‍රාර්ථනාවක්වත් ඉටු වෙන බවක් නම් පේන්නේ නැහැ කිව්වා. සක්දෙව් රජතුමනි මේ මනුස්ස ලෝකේ මිනිස්සු දන් දුන්නට දන් දෙන්නේ පංචවිධ මාස්තරයක් හිතේ තියාගෙන කිව්වා. පංච කියලා කියන්නේ පහට, මාස්තර කියන්නේ මසුරුකමට. ඒ කියන්නේ මසුරුකම් පහක් හිතේ තියාගෙන කොච්චර දන් දුන්නත් ප්‍රාර්ථනා කළාට ඉටු වෙන්නේ නැහැ. ආවාසමච්චරිය, කුලමච්චරිය, ධම්මමච්චරිය, ලාභමච්චරිය, වන්නමච්චරිය. ආවාසමච්චරිය කියලා කියන්නේ සමහරව සග්ද රජතුමනි ලොකු දාන දෙනවා. ඒ වුණාට මරණකොට මැරෙ ඉන්න දෙනට ආසාවෙන්. දැන් දන් දෙන්නේ හොඳටම දන්නවා මොකක් හරි අරමුණක් තියෙනවනේ. එක්ක මිය ගිය කෙනෙකුට පින් දෙන්න. එතකොට එයා ගිය ගමන වගේ මටත් ගමනක් තියෙනවා. අර ලෝකෙට පේන්න දන් දුන්නා ඒක යථාර්ථයේ තීරුම් අරගෙන මටත් ඒ වගේ ගමනක් තියෙනමයි කියලා හිතන්නේ නැහැ කිව්වා. ඉන්න කාලේ ලොකු දාන දුන්නට මරණකොට මැරෙන්න ඉන්න තැනට, ඒ කියන්නේ ආවාසයට ආසාවෙන් මැරෙන්නේ. ඉතින් දන් දීලා මොනතරම් ප්‍රාර්ථනා කළත් ඉටු වෙන්නේ නැහැ කිව්වා. දෙවෙනි එක තමයි වන්නමච්චරිය. වන්නමච්චරිය කියන්නේ සග්ද රජතුමනි සමහර මිනිස්සුන්ට තව කෙනෙක් ලස්සනට ඇඳලා ඉන්න ඔහුලන්න බෑ කිව්වා. ඒ උනට දන් දෙනකොට මහ ලොකුවට දෙනවා. දීලා ලොකු ප්‍රාර්ථනාත් කරනවා. ඒ උනට ඉටු වෙන්නේ නැහැ. ඇයි ඉටු වෙන්නේ නැත්තේ? තව කෙනෙක් ලස්සනට ඇඳලා ඉන්න ඔහුලන්න බැරි වෙනකොට ඒකවත් ඔහුලන්න බැරි නම් දන් දීලා ප්‍රාර්ථනා කළාම ප්‍රාර්ථනා ඉටු වේ. ඒ වගේ දෙයක් දැක්කට පස්සේ ඒ දෙයක් ඔහුලන්න පුළුවන්කම තියෙනවානේ. ඊට පස්සේ කියනවා ධම්මමච්චරිය. ධම්ම කියන්නේ ධර්මයට, මච්චරිය කියන්නේ මසුරුකම් කරනවා. තවත් කෙනෙක් බණ පොතක් හම්බුනාම බණ පොතක් කියවලා තවත් කෙනෙකුට කියවන්න දෙන්නේ නැහැ. ඒ වුණාට දන් දෙනකොට ලොකුවට දන් දෙනවා. හැබැයි බණ පොතක් හම්බුනාම තවත් කෙනෙකුට කියවන්නවත් දෙන්නේ නැහැ. ඉතින් කොහෙද ඔබ ප්‍රාර්ථනා හිටු වෙන්නේ? බණ පොතක්වත් කියවන්න දෙන්නේ නැතිකොට. ඊට පස්සේ කියනවා කුලමච්චරිය. කුලමච්චරිය කියන්නේ කුලයට මසුරුකම් කරනවා. සමහරව හිතනවා මේ මගේ ළමයි විතරයි ඉගෙන ගන්න ඕනේ. නංගිගේ ළමයින්ට මොන වුණත් කමක් නැහැ. දෙන්නේ ලොකු දාන. ඒ වුණාට නංගිගේ පුතාවත් ඉගෙන ගන්නවට කැමති නැහැ. ඉතින් ප්‍රාර්ථනා ඊට වේ දන් දීලා ප්‍රාර්ථනා කළාට. අනිත් එක තමයි ලාභමච්චරිය. ලාභ කියලා ලාභචරිය කියන්නේ සමහරුන්ට හිටිය ගමන් ලොකු ලාභ ලැබෙනවනේ. ඒ කියන්නේ වාසි ලැබෙනවනේ. අපි හිතමුකෝ කෑමක් කියලා. දැන් අපි දන්නවා ගෙදර 4 දිනක් ඉන්නව නම් ඒ 4 දිනාට මේ අපිට මේ කෑම ටික වැඩි. අපි දන්නවා තව දෙයක් කරනකොට මේක කල්පයිනෝ. ඒතකොට කාටවත් නැහනේ. දෙන්නේ නැහැ. හැබැයි දෙනෝ. තරක් වුණාම පුස්කයාවම් පාවිච්චි කරන්න බැරි වුණාම දෙනවා. හැබැයි දන් දෙනකොට ලොකුවට දන් දෙනවා. අර වගේ ලාභයක් ලැබුණාම තවත් කෙනෙකුට දීලා බෙදා හදාගෙන එහෙම කන්න සිරිතක් නැහැ කිව්වා. ඉතින් දන් දීලා ප්‍රාර්ථනා කළාට ප්‍රාර්ථනා ඊට වෙන්නේ නැහැ කිව්වා. මනුස්ස ලෝක මිනිස්සු කොච්චර දන් දෙනවද? අපි කොච්චර ප්‍රාර්ථනා කරනවද? ඒ ප්‍රාර්ථනා වලින් 100ට එකක්වත් සමහරලාට ඉටු වෙන්නේ නැහනේ. ඉටු වෙන්නේ නැත්te මෙන්න මේ කාරණා පහ හිතේ තියාගෙන තමයි මිනිස්සු දන් දෙන්නේ. ඒ නිසා මේ පංචවිධ මාස්තරයෙන් තොරව යම් කෙනෙකුට දන් දෙන්න පුළුවන් නම් ප්‍රාර්ථනා කළොත් ඒ ප්‍රාර්ථනාව අනිවාර්යෙන් ඉටු වෙනවාමයි.